Hello travelers, welcome to Kuala Lumpur. The first place we are going to go for a photo stop is this Petronas Twin Towers. Petronas Twin Towers ඉස්සරහ. මේ තමයි Harrison Chocolate Factory. ඊට අපිට හම්බුනා white chocolate එක. මේ factory එකේ handmade chocolates තියෙනවා අපිට පෙන්නන්න. Wow, in the box. ඉතින් අපේ first එක මැලේසියාවල අපි ඉන්නේ Metro Star Kuala Lumpur City. අපි room එකට check in වෙන්න හදන්නේ. මෙන්න තියෙනවා අපේ room එක. අපි ආවා අපේ room එකට. Wow. ඉතින් අපි දෙන්නම එකතු වෙලා ආපු first overseas tour එක අපි අද ආවේ මැලේසියාවලට. ඉතින් මේ හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට අපිට ready කරලා දුන්නේ 3 travels and tours වලින්. 3 travels branches තියෙනවා. යක්කල, රාජගිරිය, කුරුණෑගල, ජැක්නා, කැන්ඩි. ඒ වගේම නොවැම්බර් මාසේ ඉඳන් දැන් ඔයගලන්ට ගෝල් වල තව branch එකක් open කරලා දෙනවා. ගෝල් branch opening එකේ පළවෙනි tour එක ගත්ත දෙන්න අපි. ඉතින් ඒගොල්ලෝ අපිට හොඳ offer එකක් දුන්නා. ඒගොල්ලෝගේ first client විදියට ගෝල් branch එකේ. ඉතින් ඔයාලටත් පුළුවන් 3 travels එක එකතු වෙලා හිටියොත් මේ වගේ offers අරගෙන මේ වගේ tours win කරලා travel dream එක success කරගන්න. ඉතින් මැලේසියාවල ගෙවන මේ දවස් හතරේ ලස්සන vlog එකක් බලන්න අපි follow කරන්න, subscribe කරන්න. ඒ වගේම 3 travels and tours උත් follow කරලා තියාගන්න. ඒගොල්ලන්ගේ අලුත් updates දැනගන්න. ඉතින් අපි 4 night 5 days Kuala Lumpur City ඉන්නවා. ඉතින් අපි ඔයාලට ලස්සන vlogs කීපයක්ම අරගෙන එන්නම්. අපිත් එක්ක ඉන්න. ඔයාලට ඉස්සරහට අපිත් එක්ක හිටියොත් ලස්සන මේ වගේ tours වලට offers ගන්න පුළුවන්. අපි සහ 3 travels එකතු වෙලා අපි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපේ room එක චුට්ටක් බලලා ඉමු. ඊට පස්සේ අපි යනවා KL City tour එකක්. vlogs කීපයක්ම අරගෙන එනවා මේ මැලේසියා දවස් 5 පුරාවටම. මෙන්න තියෙනවා අපේ double bed එක. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට tea and coffee හදාගන්න tea corner එකක්. පොඩි table එකක් තියෙනවා, mini fridge එකක් තියෙනවා. ටී එකක් තියෙනවා. මෙහි ඉතින් අපිට ඕන channel නෑ. mirror එකක් තියෙනවා. මෙන්න අපි bathroom එක පිටක් එකක් වෙන්නමු. common area එක තියෙනවා. එතන shower area එක තියෙනවා. ඉතින් අපි දැන් ready වෙනවා KL City tour එකක් යන්න. ඊට කලින් අපි පොඩ්ඩක් relax වෙලා යන්න තමයි ඉන්නේ. මොකද අපි flight එකත් පොඩ්ඩක් delay වුණා. පැතුනමාරක් fly කරලා ඉන්නේ. එහෙනම් අපි KL City tour එකේදී හම්බෙමු. Good afternoon everyone. Now we are going to go for a city tour. The first place we are going to go for a photo stop is this Petronas Twin Towers. Hello travelers. ඔන්න අපි දැන් ඉන්නේ KL City tour එකේ පළවෙනි attraction එක Petronas Twin Towers ඉස්සරහ. මේ Petronas Twin Towers කියන්නේ මැලේසියාවල ප්‍රසිද්ධ ලෑන්ඩ්මාර්ක් එකක්. ඉතින් මේක ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ මෙන්න මේ Twin Towers දෙක මැදින් ඇවිල්ලා තියෙන bridge එකත් එක්ක. ගොඩක් අය මෙතන තමයි මේ photos ගන්න එන්නේ. ඉතින් මෙන්න මේ flag එකත් එක්ක focus කරලා තමයි මේ Twin Tower එකේ හුඟක් අය photo එකක් ගන්න. අපි පොඩි වෙලාවකට නැවතුවා මෙතන photos ටිකක් ගන්න. ඉතින් අපි idea එකක් තියෙනවා night එකට මෙතන එන්න. මෙතන තියෙනවා මේ water lighting එකක් night එකට. අපි ඉතරහට ඇවිල්ලා ඔයගලන්ට මෙතන lights එක පෙන්වන්න. ඉතින් එතකන් ඔයගොල්ලෝ මැලේසියාවොත් මේ ලෑන්ඩ්මාර්ක් එකට අනිවාර්යෙන්ම එන්න ඕනේ. මේකේ floors ඔක්කොම 88ක් තියෙනවා. මේ bridge එක හැදිලා තියෙන්නේ 33 and 34 කියන floors දෙක එකතු කරලා තමයි මේ bridge එක හැදිලා තියෙන්නේ. අපි දැන් ඊළඟ attraction එක බලන්න යනවා අපේ KL City tour එකේ. එතනදී හම්බ වෙනවා. ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා දැන් අපේ KL City tour එකේ second attraction එකට. මේ තමයි Harrison Chocolate Factory එක. right අන්න අතරින් අපේ Twin Tower එක පේනවා. ඊට පස්සේ අපි යනවා chocolate factory එකට. But the difference is the cocoa fruits is the pink color. We use inside the white color cocoa beans after process become the chocolate is the pink color. Taste sour sweet like the berry taste. Inside didn't add any coloring or flavoring. Inside is the natural. After the ruby chocolate, here is our making kitchen. Is make the handmade chocolate. All the premium handmade chocolate. And before we go inside, we purchase chocolate and taste chocolate here. This one is very important. This one. All our chocolate is not keep inside the fridge, just keep on normal room temperature and don't put under the sun, under the bus, just can carry.
if purchase ringgit not enough, we also accept Indian rupees, Thai lux, US dollar, Singapore dollar, Visa or Mastercard. We also accept. Once again, all the chocolate here is pure vegetarian, no egg, no honey, no alcohol. ඔන්න අපි ආව චොක්ලට් ස්ටෝර් එක ඇතුළට. ආවලා අපිට මේ සැම්පල් දෙනවානේ. Okay, so madam here, okay, first what I show is our best selling chocolate tiramisu with the dark chocolate 58%. Coffee, no alcohol, it's not pure cocoa process. Thank you. This one, real chocolate. the second one I show is the almond milk chocolate. Badam. This one, almond milk chocolate. This one tastes milk chocolate. Thank you. This one is the milk chocolate. මේක almond chocolate එක. First one is the tiramisu. මේක අර කලින් එකට වැඩිය ගොඩක් ස්වීට් කිව්වා. බලමු ටෙස්ට් කරලා. කලින් එකට වෙයි පෙන්නනවා. ඒක නියම නේ. you. ඊට පස්සේ අපිට හම්බුණා white chocolate එක. එතන මොනේ නැවතිලා ඉන්න වෙද දැන්. දෙවෙනි එක තමයි සෙට්. ඒක white chocolate. white chocolate. ඒක right. Okay, madam sir, here. Okay, this one is our economy packet 200, and this one silent packet you get 2 more free. Example, you like the tiramisu dark or the mixed packet, you can take like this. My packet. මෙතන තියෙන chocolates pure chocolates තියෙන්නේ. ඉතින් ටිකක් expensive වැඩි. packets එකක් ගත්තොත් තව කැමති packets දෙකක් අපිට free ගන්න පුළුවන්. ඒක තමයි explain කරේ. ඒනට මේ අතර මාරයි. ඒකේ තියෙන්නේ මේ ඔරිජිනල් චොක්ලට් රස එනවා. ඉතින් ඒකට ටිකක් එක්ස්පෙන්සිව්. ඔයාලා හොඳ චොක්ලට් ෆ්ලේවර් එකක් එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් මේ වගේ තැනකින් චොක්ලට්ස් ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ගේ කන්සම්ප්ෂන් එකට ගන්න පුළුවන්. ස්වීනියස් වලට වගේ ගෙන යන්න ඉතින් රෙකමන්ඩ් කරන්න බෑ. ඒ නිසා මේ high prices තියෙන chocolates ඔයගොල්ලන්ගේ කන්සම්ප්ෂන් එකට ඔයගොල්ලෝ ඇවිල්ලා ටේස්ට් කරලා බලන්න. මේ ෆැක්ටරි එකේ handmade chocolates තියෙනවා අපි දෙන්න ඔයගොල්ලන්ට. ඉතින් මෙතන ඒගොල්ලෝ chocolate varieties පෙන්නලා දෙනවා අපිට ටේස්ට් කරන්නත් දෙනවා. ඉතින් ඔයාලා බයි කරනවා නම් මෙතන තියෙනවා තව චොක්ලට්ස් වර්ග. gift packs තියෙනවානේ. wow, in chocolates. ඔක්කොම handmade ලස්සන. ඊට පස්සේ මොනවද අපිට බලන්න තියෙන්නේ? ඊට පස්සේ ඉතින් මුකුත් බලන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ වයින්නවනේ. දැන් ඉතින් හොටෙල් එකට තමයි. ඇතුළේම. චොක්ලට් ෆැක්ටරි එක බැලුවා. ඉතින් මෙතනින් එහාට යන්න ටිකක් අමාරුයි. මොකද එළිය හොඳට වහිනවා. ඒ නිසා අපේ KL City tour එක මෙතනින් ඉවර වෙයි දන්නේ නැහැ අදට. හැබැයි අපි තව මේ ඉන්න දවස් ටික අපි කරනවා ඉස්සරහට දිගටම. ඉතින් ඒ නිසා අපි අද දැන් මෙතනින් දැනට අපේ vlog එක ස්ටොප් කරලා අපි ඊළඟ attraction එකේ හම්බෙමු.